නිෂ්පාදන අමුද්‍රව්‍ය ආනයන තහනම් වීඩියෝ එකේ ස්පීඩ් එක වැඩි නම් අඩු කර ගන්න අඩු නම් වැඩි කර ගන්න හරිද බ්‍රයිට්නස් වැඩි නම් අඩු කර ගන්න වැඩි නම් අඩු කර ගන්න අඩු නම් වැඩි කර ගන්න සද්දය අඩු නම් වැඩි කර ගන්න වැඩි නම් අඩු කර ගන්න හරිද ඔයාලට මම ලියා ගන්න දෙයක් බැරි වුණොත් එතන පොඩක් පෝස් කරලා ලියා ගන්න ඔයාලට ඇඳ ගන්න බැරි වුණොත් කොතන හරි ළමයි පෝස් කරලා ඇඳ ගන්න නේ නිෂ්පාදන අමුද්‍රව්‍ය ආනයන තහනම් දේශීය ආර්ථිකයට ධනාත්මක බලපෑමක් සිදු කරයි. නිෂ්පාදන අමුද්‍රව්‍ය ආනයන තහනම්. ඔයා හිතන්න ළමයි රෙදි ෆැක්ටරියක් ඉන්නවා. කවුද? රෙදි. ඒගොල්ලෝ මොනවද හදන්නේ? ටී-ෂර්ට්. Nike එකේ ටී-ෂර්ට් ළමයි ඒගොල්ලෝ හදන්නේ. හරිද? කොහෙද හදන්නේ? ලංකාවේ. ලංකාවේ තමයි ළමයි හදන්නේ. මේ කියන නූල් වලින් රෙදි වලින් ළමයි ඒව කොහෙන්ද ගේන්නේ? ඒව අපි හිතමු ගේන්නේ ඉන්දියාවෙන් කියලා. ඒව ළමයි රෙදි වලින් අමුද්‍රව්‍ය වලින් ළමයි 80%ක්ම ගේන්නේ ඉන්දියාවෙන්. ගෙනහැල්ලා ලංකාවේ නයික් හදලා පිට රටට විකුණනවා. කොහෙද විකුණන්නේ? ඇමරිකාවට විකුණනවා ළමයි. හරිද? එතකොට බලන්න මෙතන වෙන්නේ මොකද්ද? අපනයනයක් කරනවා ළමයි අපනයනය එක්ස්පෝර්ට් එකක් මෙතන වෙනවා ළමයි ඉම්පෝර්ට් එකක් ඒ කියන්නේ ළමයි ආනයනයක් ළමයි සෑම හැම කම්පැනියක් කියලා දාලා ළමයි කම්පැනි මේ කම්පැනි නමත් මට දාන්න පුළුවන් මම එහෙම දාන්නේ ආ මම දන්න මේ කම්පැනි වත් දන්නේ නැද්ද මේ කම්පැනි ලංකාවේ මොකද්ද කියලා මම දාන්නේ ඔයා ඕන්ලා ලියා ගන්න තමයි මේ ලංකාවේ ගොඩාක් කම්පැනි මෙහෙම ළමයි ආ මේගොල්ලන්ට ආනයනයේ තහනම් කරොත් ඉම්පෝර්ට් තහනම් කරලා ළමයි කම්පැනි වැහෙනවා ලංකාවේ ගොඩාක් කම්පැනි මේ තීරෙට දු ලංකාවේ නෙමෙයි ලෝකෙත් කොහොමයි ආ ලෝකෙත් කොහොමයි ළමයි ලෝකෙත් ආනයනයේ නවත්තන ළමයි දුවන්න බෑ කිසිම රටක කිසිම කම්පැනියක් අද මොකද ළමයි තත්ත්ව සංකීර්ණයි තත්ත්ව සංකීර්ණයි හැම රටක්ම ළමයි මොනවා හරි හදනවා ෆුල් ෆයිනල් ප්‍රොඩක්ට් එක ළමයි ලංකාවේ හැදුවට අමුද්‍රව්‍ය ළමයි 80%ක් වෙන රටවල වයිද ඉන්දියාවෙම නෙවෙයි මට මේ සම්බන්ධයෙන් ළමයි හරියටම මට ලොකු දැනුමක් නැහැ මේ ඉන්ඩස්ට්‍රි එකේ අපි සිලබස් එකේ නෑ මේක හරිද නමුත් ඔයා දැනන් ඉන්න ඕනේ මෙන්න මේ කතාව ආනයනය වෙනවා වැලියු ඇඩිෂන් වටිනාකම එක් කරනවා අපනයනය කරනවා ඇමරිකාවට